අද 2025 නොවැම්බර් මාසේ 11 වෙනිදා. අපි තුන්දෙනා ගියා බක්කුල මහා සෑය වන්දනා කරන්න. රබර් වතු යායක් මැදින් තමයි ඒ ලස්සන පන්සලට යන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ වීඩියෝ එක දිගටම. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ නිරෝගී ප්‍රතිලාභයෙන් අග්‍ර වූ වසර 160ක් ආයු වැළඳු උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට ලොව ඉදි වූ මංගල මහා සෑ රජාණන් වහන්සේ තමයි බක්කුල මහා සෑය කියලා කියන්නේ. මේ පුණ්‍ය භූමිය ඉදි කරලා තියෙනවා අප මහා බුදුරජාණන් වහන්සේගේ බෝසත් පිළිම වහන්සේ නමක්. සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනා වගන කවුරුත් දැන සිටියේ ලෝතුරු සම්මා සම්බුදු පදවිය ඔබටයි හිමි වූයේ. සිදුහත් කුමාරයා මොකද්ද? සිදුහත් මේ මෙහෙ බලන්න අන්න එහෙම තියන්නේ. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා හඳුන් කෝරු පත්තු කරලා තමයි බකුල සෑය වන්දනා කරන්න ගියේ. බක්කුල මහා සෑ රදුන් අභියස සියලු ලෝක සත්වයාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් විචිත්‍රවත්ව ඖෂධ 108කින් සමන්විත වූ ඖෂධ ගිලන්පස පූජාවක් දෛනිකව මෙම ස්ථානයේදී පැවැත්වෙනවා. මට නම් මෙතනට ආවම දැනුනේ නිකන් පිටරට තියෙන පන්සලකට ආවා වගේ හැඟීමක්. අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ අනුශාසනා පරිදි තමයි මේ බක්කුල මහා සෑ රජාණන් වහන්සේ ඉදි වෙලා තියෙන්නේ. මේ බක්කුල මහා සෑ රජාණන් වහන්සේ ඉදි වෙලා තියෙන මේ පුණ්‍ය භූමියේ තවත් විශාල වැඩ කොටසක් උන්වහන්සේ විසින් කරගෙන යනු ලබනවා. පළවෙනිම දේ තමයි ශීල සුවරණ, ඒ වගේම සුව මව්වරණ සහ මෙත් සදහම් විකාශය. ශීල සුව අරණ. ශීල සුවරණ කියලා කියන්නේ ශාසනය තුළ දීර්ඝ කාලයක් ගුණදහම් පුරන ලද භික්ෂුන් වහන්සේලා රෝගීව අසරණ භාවයට පත් වූ කල වෛද්‍ය ප්‍රතිකාර හා අනෙකුත් පහසුකම් නොමිලේ ලබා දෙන රෝහලක් බඳු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය. සුව මව්වරණ කියලා කියන්නේ භික්ෂුණීන් වහන්සේලා විවිධ හේතු මත රෝගීව අසරණ භාවයට පත් වුණාට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් නොමිලේ ලබා දෙන මධ්‍යස්ථානයට. සර 160ක් ආයු වැළඳු බකුල මහරහතන් වහන්සේ තමයි වැඩ සිටින්නේ. බකුල මහා සෑය වන්දනා කිරීමට සහ බකුල මහරහතන් වහන්සේ වන්දනා කරන ගාථාවන් මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. දැන් තමයි අපි චෛත්‍යරාජාණන් වහන්සේගේ ඇතුළට ගියේ. ඉතින් මෙතනත් හරියම ලස්සනට හදලා තියෙනවා. බකුල මහරහතන් වහන්සේ මෙතරම් නිරෝගී වුණේ කොහොමද කියන එක මෙන්න මේ විදිහට රූපරාමු හරහා රූපරාමු 8කින් ඉදිරිපත් කරලා තියෙනවා හැමෝටම බලා ගන්න පුළුවන් විදිහට. මෙතනින් උඩට නැග්ගහම අපිට බලා ගන්න පුළුවන් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ධාතු කරඬුව. ඉතින් ඒකත් එක්කම බකුල මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් සහ තවත් භික්ෂූන් වහන්සේලා රැසකගේ ප්‍රතිමා වහන්සේලා මෙතන ඉදි කරලා තියෙනවා. ඉතින් මෙතනින් එළියට බහලා එනකොට හොඳටම හවස් වෙලා බකුල සෑ රජාණන් වහන්සේගේ විදුලි බුබුලු දල්වල මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. පින්කඳ බබලන රන් රැස් සහරහේ
ඊට පස්සේ අපි ආවා ශීල සුවර්ණ කාර්යාලයට අපි ගෙනාපු පිරිකර බාර දෙන්න. පිරිකර බාර දෙන්න ගියාම අපිට ඒගොල්ලෝ මෙන්න මේ වගේ ෆෝම් එකක් දුන්න ෆිල් කරලා දෙන්න කියලා. ඉතින් ඒකත් ෆිල් කරලා අපේ පිරිකරත් එක්කම බාර දුන්නා. එතනින් පිටත් වෙලා අපි ඊට පස්සේ ආව පීපල්ස් බේකර්ස් රෙස්ටෝරන්ට් එකට. එතනින් ලයිම් ජූස් එකක් අරගෙන බීලා ඊට පස්සේ රැට කෑමත් අරගෙන තමයි අපි ගෙදර ගියේ.